අවුරුද්දක් ගෙවී ගිහිල්ලා අවුරුද්දක් පටන් ගන්න මේ දෙසැම්බරේ ගෙවල් ලස්සන කරගන්න කවුරුද කැමති නැත්තේ නේද? ඉතින් ඒක ජපානින් අපි ලංකාවින් ඔයාලත් ලෝකවාසී හැමදෙනාම කරන්න පුරුදු වෙලා තියෙන දෙයක්. ඉතින් අද මාත් එක්ක යමු ඔයගොල්ලන් ටෝකියෝ ඉන්ටීරියර් එකට. හරිම ලස්සන යුනික් ඩිසයින්ස් තියෙන මමත් පළවෙනි වතාවට ගියපු ලස්සන තැනක්. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක අද දවසේ මගේ වීඩියෝ එක මේ විදිහට බෙදා ගන්න. සුබ දවසක් කියනවා මගේ ආදරණීය යාළුවන් හැමදෙනාටම. ඉතින් අද දවසේදීත් මම ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බලාගෙන යන්නකෝ ටෝකියෝ ඉන්ටීරියර් එකේ ඇතුළත තියෙන බඩුවල ලස්සන. ඇත්තටම ජපානයේ නම් වෙන තැන්වල දැක්කේ නැති විදිහේ පුදුමාකාර විදිහේ වෙනස්ම විදිහේ ලස්සන බඩු ගොඩක් මම මේකෙදි දැක්කා. ඉතින් ඒක නිසා මට හිතුණා වීඩියෝවක් කරලා ඔයාලටත් මේ දේවල් පෙන්නන්න. දැන් ඉතින් මේ ක්‍රිස්මස් සීසන් එකනේ. ඉතින් ඇතුල් වෙනකොටම පැත්තක තිබුණේ මෙන්න මේ විදිහට ක්‍රිස්මස් එකට හරියන විදිහේ දේවල් ගොඩ හරියක්. ඒ කියන්නේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන ඒවා, තව ගෙදර ඉස්සරහ මේ ඩෝ එකේ ගහන මේ වගේ දේවල්. ඉතින් තව පොඩි ලස්සන ක්‍රිස්මස් එකේ ඕර්නමන්ට්ස්. ඉන්ටීරියර් කිව්වහම ඉතින් ගොඩක්ම ගෙදර ඇතුළට අවශ්‍ය කරන දේවල්, ඒ වගේන ලස්සන කරන්නගේ ඒ වගේ දේවල් වලටනේ. ඉතින් මේ බලන්නකො මේ කාපට්ස් ටිකේ ලස්සන ගේ ඉස්සරහට දාන්නේ වෙල්කම් කාපට්ස්. අපේ ගෙදරට නම් කාපට් එකක් දාලා තියෙන්නේ. ඒත් ඉතින් මෙහෙම දැක්කම ඒක මුකුත් වෙලා නැතුවත් මාරු කරන්නත් හිතෙනවා. එච්චරට ලස්සනයි. මේ අර සද්ද වෙන්නේ එළිය එල්ලන්නේ. මේ අනිතකට ආවම ඇත්තටම පිස්සු හැදෙනවා. ලස්සන සුපුරුත්තන් දෙකම ගෙදරගෙන හිම්පුරව ගන්නමයි හිතෙන්නේ. ඒ වගේම මෙහෙම චෝටි ලස්සන ඕර්නමන්ට්ස්. මේවා නම් එළියේ තියන්නත් පුළුවන්. ඒ වගේම ඉන්ඩෝ පොඩි ලස්සන ගාඩන් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. මේවා තියෙනවා. ඔන්න ඉතින් මේ ටික බලන්නකෝ. බලන්න මේ ඇත්ත ගස්ත කියලා හරියට බැලුමට හිතෙන්නේ ඇත්ත ගස් වගේම. ඒ වුණාට මේ ප්ලාස්ටික් ඇත්තේව නෙමෙයි. ඉතින් ඒ වුණාට ඇතුලේ තියන හරිම ලස්සනයි. අර ග්‍රීන් කලර් ඇතුලේ ලස්සනට තීම් එකක් වගේ හදන්න පුළුවන්. මේ වගේව තියලා. බාත්රූම් එකක් ඇතුලේ ලස්සන පොඩි කණ්ඩියක වගේ. ඒ වගේම ගෙට ඇතුල් වෙන තැන පැත්තකින් ඊළඟට සෝෆා එක හරි ඒ වගේ ලස්සනට ඔයගලන්ට ඉන්ටීරියර් කරගන්න පුළුවන්. මේ වගේ ඒවා අරගෙන හරිම ලස්සනයි. ඉතින් දැක්කත් හිතෙන වෙනවා එච්චරට ලස්සනයි. මල්ලෝකේ අයලමයි හරි ලස්සනයි. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වගේමයි. උනට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් නෙමෙයි. ඉතින් මේවා නෝට ලස්සනට ගේ ඇතුළේ ඉන්ටීරියර් එක ලස්සනට ඔයගලගේ නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහේ ඒවා ගෙනහිල්ලා ලස්සනට arrange කරගන්න පුළුවන් ගේ ඇතුළේ. ඇත්තටම මම ගන්න ලොකුවට දෙයක් හිතාගෙන අයිඩියා කරගෙන ආවා නෙමෙයි. උනාට මේවා දැක්කම ඒ අදහස් වෙනස් වෙනවා. ගන්න හිතෙනවා. ෆොටෝ ෆ්‍රේම්ස්
හරි එලිගන්ට්ස් ලුක් එකක් තියෙන්නේ නේ. මම මෙතන මේක ඉස්සරහින් කීප සැරේ යනවා සාමාන්‍ය සතියකට දවසක් වගේ වෙනවා. මොකද අපි කැම්ප් බඩු ගන්න යනවනේ ජොයිෆුල් එකට. ඉතින් ඒ ජොයිෆුල් එකට යන්නේ අපි මේක ඉස්සරහින් තමයි. ඒනට ඇතුළට ඇවිල්ලා බලලා කරලා නැහැ. ඉතින් ගණන් ගොඩක් මම කලිනුත් කිව්වා වගේ එක්ස්පෙන්සිව්. ඒ වුණාට හරි යුනික් අන්කොමන් ඩිසයින් තියෙන්නේ. ඊළඟට ඒ ඇතුලේ තියන්න පුළුවන් මෙන්න මේ වගේ ප්ලාස්ටික් ඒ වුණාට රියල් නැචරල් වගේ මේ ගස් මේ විදිහට වාස් තියෙනවා. වෝල් පික්චර්ස් කීපයක් තිබුණා. ඒවත් ගොඩක් අර කලින් මම කිව්වා වගේ අන්කොමන් ඩිසයින් වලින් කරපු ඒ වගේම හෑන්ඩ් පේන්ට් කරපු ඒවා මේ වෝල් පික්චර්ස් ඔක්කොම වගේ. ඉතින් එතනත් හිත පොඩ්ඩක් නැවතුණා. ඇත්තටම ඒ වගේ ටිකත් හරිම ලස්සනයි කියන්න තමයි ඉතින් තියෙන්නේ. බලන් යන්නකෝ. කර්ටන්ස් මේ විදියට තිබුණා. ඉතින් එලිගන්ට් කලර්ස් වලින් ඒ වගේම ගොඩක් ඩිසයිනින් කරලා තිබිච්ච ඒවා. ඒ වගේම කලර්ෆුල් ඒවා, ඒ වගේම ලයිට් කලර්ස් මේ විදියට තෝරා ගැනීම ගොඩක් තිබුණා. ඉතින් අපිට ඉන්ටීරියර් බඩු ගන්න තියෙන්නේ ජපානයේදී. ගොඩක්ම ජපානයේ රට ඇතුළත ප්‍රසිද්ධ නිතොරි කියන එක. ඉතින් නිතොරි කියන එකත් මේ වගේම කර්ටන්ස් ගන්න අනිකුත් ගේ ඇතුලේ අවශ්‍ය කරන සියලුම බඩු ගන්න පුළුවන් තැනක් තමයි නිතොරිය කියන්නේ. ඉතින් මේකත් ඉන්ටීරියර් ඩිසයිනින් බඩු ගන්න තැනක් මේ ටෝකියෝ ඉන්ටීරියර් එකනේ. බෙඩ්ස් තියෙනවා මෙන්න මේ විදිහට ඩබල් බෙඩ්ස්, සිංගල් බෙඩ්ස්, සෙමි ඩබල්ස් ඒ ආදී වශයෙන්. ඉතින් මේ වගේ සිංගල් බෙඩ් එකක් එනවා මෙතන දාලා තියෙන මේ ගණන් 49800ක්. ඒ කියන්නේ 14.9යි යෙන් 800ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලෙන් නම් අපි හිතමුකෝ ජපාන් මුදලෙන් නම් 50000ක් කියලා. ඒ කියන්නේ අපි ලංකාවේ මුදලෙන් නම් හිතුවොත් එහෙම මේ සිංගල් බෙඩ් එක ලක්ෂයක් පමණ වගේ දල වශයෙන් වෙනවා. මේ මෙතන දාලා තියෙන්නේ හාන්සි වෙලා අපිට බලන්න පුළුවන් කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. එක බෙඩ්ස් වල ඩිසයිනින් තියෙනවා. ඒ වගේම මෙට්‍රස් එක ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගණන් හරි ලස්සනට තියෙනවා. ඉතින් මේ පේනවනේ ගණන් කොහොමද කියලා. ජපානෙත් ඉතින් ඉන්න හොඳ ජපනිස් සල්ලිකාර කට්ටිය ඉතින් මේ වගේ තැන් වලින් ගන්නවා. ගන්නෙ නැත්තේ නෑ. ටෝකියෝ ඉන්ටීරියර් ඩිසයින් එක ඉන්ටීරියර් එක ඇතුලේ මෙන්න මේ විදියට කැෆේ ඒරියා එකකුත් තිබුණා. හරි ලස්සනයි නේද? හරි කාම්ලි එන්වයරන්මන්ට් එකක් එක්ක ලස්සන කැෆේ එකක් නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ටෝකියෝ ඉන්ටීරියර් එක ඇතුලේ තියෙන කැෆේ ඒරියා එක.
මේ විදිහට ලස්සන අලුත් විදිහට මොඩර්න් සෝෆාස් තිබුණා. මේ තියෙන්නේ එහෙම ලස්සන සෝෆාස්. හරිම ලස්සනයි දැක්කම හිතෙනවා ගන්න නැත්නම් කියලා. ඒත් ඉතින් ගණන් දැක්කම පස්සේදී හිතෙනවා මෙච්චර මුදලක් කියලා ඒ වගේත් හිතෙනවා. ඒත් ඉතින් මිනිස්සු ඉන්න කන්නේ නේද හැමදේම කරන්න තියෙන්නේ. ජපන් මිනිස්සු ගොඩක් වෙලාවට අන්න ඒ විදිහට තමයි හිතන්නේ. ඒ මිනිස්සු ඉතින් අද කෑවා, අද බිව්වා. ගලන් ගොඩක් වෙලාවට ඉතුරු කරගන්නේ නැහැනේ මේ ජපානි මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ට මේ ලක්ෂරි ජීවිතේ ඇත්තටම හොඳයි. ලක්ෂරි ලයිෆ් නේ ගොඩක් වෙලාවට ගත කරන්නේ. හැබැයි එහෙම නැති අයත් ගොඩක් ඉන්නවා. ඔන්න ඉතින් ආව තවත් ලස්සන ඒරියා එකකට. මේ ඩයිනින් සෙට් ඒරියා එක. ජපානයේ ගොඩක් වෙලාවට ඩයිනින් ටේබල් එකට මෙන්න මේ වගේ බංකුවක ස්ටයිල් එකට එක පැත්තක් ආයි අනිත් පැත්තේ චෙයර්ස් දෙකක්. ඒ විදිහට තියෙන වෙලාවල් තියෙනවා. මේකේ බලන්නකො මේකේ දැන් මෙහෙම චෙයර්ස් දෙක. ඊට පස්සේ මේ පැත්තේ තනි පුටුව. රස්සට තියෙන ඉතින් ඩයිනින් සෙට් උත් ඩයිනින් ටේබල් එකයි චෙයර්ස් වල තවත් ලස්සන තැනකට ආවා. ලයිට් ෆිටින්ස් ඉතින් හැංගින් ලයිට්ස් හරි ලස්සන ඒවා තියෙනවා. හැම එකකම කියන්න තියෙන්නේ ලස්සනයි කියලා තමයි. ඇත්තට විදිහ ලස්සන නිසා ලස්සනයි කියලා කියන්න වෙනවා. මේ තියෙන කොතත්සු කියන එක. කොතත්සු කියන එක ජපානි සීතල කාලෙට පාවිච්චි කරන එකක්. දැන් මේ තියෙන ටේබල් එකේ යට රස්නේ හීට් එකක් දාන්න පුළුවන්. එතකොට කකුල් දෙක ඕක ඇතුළට දාගෙන අපිට කෑම කන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ජපන් ගෙවල් වල, ඒ කියන්නේ ජපානි කට්ටියගේ ගෙවල් වල මේ වගේ එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ගොඩක් වෙලාවට. ඒ කියන්නේ විශේෂයෙන් පරණ ගෙවල් වල, ඒ කියන්නේ ඔය මෙහි මොඩර්න් හවුස් වල ඉන්න ඔය තරුණ ජපානයේ පරම්පරාව නෙමෙයි, පරණ අයගේ ගෙවල් වල තියෙනවා මේ වගේ එකක්. ඉතින් එහෙමනම් අද මගේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට එක්ක ආවේ ටෝකියෝ ඉන්ටීරියර් එකේ පොඩි ඇතුළේ ටුවර් එකක් වගේ ගියේ. ඇතුළේ කොහොමද? ඉතින් මමත් පළවෙනි වතාවට තමයි ටෝකියෝ ඉන්ටීරියර් එකට ගියේ. ඉතින් ඔයගොල්ලන්ත් එක්ක මම වීඩියෝ එක බෙදාගත්තා ඒ විදියට. එහෙමනම් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. එහෙමනම් ඉහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. සතුටින් සන්තෝෂයෙන් ඉන්න ඕන. බුදු සරණයි. බයි බයි.